සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඉතින් ඔන්න අද මම ඔයාලා එක්ක හදන්න යන්නේ රසවත් ඇබලෝන් බිම්මල් කරි එකක්. ඉතින් ඔන්න සමහරු අහලත් නැතුව ඇති. මේ බිම්මල් වර්ගය මම මිලදී ගත්තේ සුපිරි වෙළඳ සැලකින්. අද උදේ ඉඳලා වෙහෙස කරගතියක් හිතට දැනෙන නිසාත් මම ටිකක් එළියට ආවා. එහෙම ඇවිත් මේ ගහකොළ දිහා නිදහසේ බලාගෙන ඉන්න මම පුරුද්දක් කරගෙන ඉන්නවා. මං හිතන්නේ හිතට වද දෙන සිතිවිලි මේ පරිසරය නිසා නැති වෙලා යනවා කියලයි. ඉතින් මේ රොක්කත්තන මල් එක්ක අතීතයේ මොකද්දෝ අමුතු මතකයක් මගේ හිතට දැනෙනවා. ඉතින් මම මේ මල් දිහා බලන් ඉන්න හරිම ආසයි. ඉතින් මේ මිරිස් ගස් ටික ඉතා සරුවට වැඩුණා. ඉතින් හරිම ආසාවෙන් මං ඒ දිහා බලාගෙන හිටියා. ඒත් ඉතින් අවාසනාවකට පිටි මකුණු බෝ වුණා. ඉතින් මේකට මොකද්ද කරන්න කියලා කල්පනා කර කර ඉන්නකොට දවසක් මට හිතුණා සබන් වතුරෙන් හොදලා බලන්න. ඇත්තට මේක වැඩ කරා. ඒක බෙහෙතක් වුණා. ඉතින් පිටි මකුණු ටික ඔක්කොම නැති වෙලා ගිහිල්ලා ගහ නැවත හැදුනා. ඉතින් කොළ එකක්වත් නැතුව තිබිලා මේ විදියට ලස්සනට දැන් කරල් එහෙමත් තියෙනවා. ඇත්තටම මේක දකිද්දි නම් මගේ හිතට හරිම සතුටුයි. මේ තියෙන්නේ සුපිරි වෙළඳ සැලකින් ගෙනාපු මිංචි පැලයක්. ඉතින් පැලයක් නෙමෙයි ගෙනාවේ, මිටියක් තමයි අරගෙන ආවේ. ඒකෙන් තමයි මම ওই පැලේ හදාගත්තේ. ඉතින් ඇත්තටම හරිම සුවඳයි මේ පත්‍ර. අපි වෙන මස් වර්ගවලට සමහර වෙලාවට අපි හදන බීම වර්ගවලට මේ මිංචි කොළ එකතු කරාම නැවුම් රසයක් ලැබෙනවා. ඒ වගේම මිංචි කොළ සම්බෝලෙත් හරිම රසයි. මේ තියෙන මගේ ගස්වල ඉස්සෙල්ලම හැදුණු මිරිස් කරල. ඔන්න යාම මද කඩා ගන්න යන්නේ. හතු වර්ග මිලදී ගන්නකොට නිෂ්පාදිත දිනය, කල්ලිකුත් වෙන දිනය අනිවාර්යෙන් බලන්න ඕන. ඉතින් මේ නිෂ්පාදනය ගැන තව විස්තර වලට දැනගන්න පුළුවන් මේ තියෙන දුරකථන අංක වලට කතා කරලා බලන්න පුළුවන්. මේ බිම්මල් වර්ගයේ තියෙන පෝෂණ කොටස් මේ පැකට්ටුවේ පිටිපස්ස සඳහන් කරලා තිබුණා. ඉතින් ඩයට් කරන කෙනෙක්ට නම් මේ දේ එකතු කරගන්නේ නැතුව මේක හදලා කන්න පුළුවන්. ඇත්තටම කැලරි ප්‍රමාණය ගොඩක්ම අඩුයි. අපි වෙනද පාවිච්චි කරන හතුරට වඩා ඇත්තටම මේක ගොඩාක් ඝනකමයි. සීතල නුවරඑළිය එහෙම යනකොට පාර දෙපැත්තේ තියෙනවා උණු පොල් රොටිත් එක්ක බිම්මල් වෑංජන. ඒ වගේම යාළගාව තියෙනවා සැර කොච්චි සම්බෝලෙකුත්. යන ගමන් කාලා බලන්නකෝ. ඉතින් මටත් අදහස් හිතුණා ඒ වගේ හදලා කන්න. ඉතින් අද මම මේ හදන බිම්මල් කරි එක රොටි කන්න, පාන් කන්න, රෝස් පාන් කන්න. ඉතින් පංකාදු 5යි. ඇත්තටම මේක හදලා බලන්නකෝ. මස් කරි එකක් හැදුවා වගේ. මං කියන්නේ ඌරු මස් එකක් හැදුවා වගේ. හරිම රසයි. ඉතින් අපි මේ වගේ ලොකු කෑලි වලට ටිකක් ලොකු කෑලි වලට අපි කපා ගමුකෝ. මොකද මේ බිම්මල් එක ඉතා ඝනකමට හොඳට තියෙනවා. ඉතින් මේ මං කපන්නේ මේ විදියට ඔයාලත් කපා ගන්න. ඇත්තටම මට හිතෙනවා මේ බිම්මල් වගාව ගැන ටිකක් ඉගෙන ගන්න. මස් මාළු නොකන අයට රසවත් පිළියෙල කරගන්න පුළුවන් ආහාරයක්නේ බිම්මල් කියන්නේ. ඉතින් මං හිතනවා වැඩි වටිනාකමක් තියෙනවා කියලා මේ දේවල් වලට. ඉතින් ඔන්න මේ විදියට මම බිම්මල් ටික ඔක්කොම කපා ගන්නවා. කපාගෙන හොඳට වතුරෙන් සෝදලා මිරික ගන්නවා.
කිව්වනේ මම මේ බිම්මල් කරේ එක හදන්නේ හවසට රොටි කන්න. ඉතින් අද දවල්ට මම ඉව්වේ නැහැ. ඉතින් මේ ඇබලෝන් බිම්මල් කරේ එක හදාගන්න මම විශේෂ දෙයක් පාවිච්චි කරනවා. ඒ තමයි පොල්. මේ විදිහට පොල් උලුප්පලා කෑලි කපා ගන්න. ඊට අමතරව තක්කාලි, සුදු ලූණු, ඒ වගේම කොච්චි, රම්පේ කරපිංචා මේ හැම දෙයක්ම එකතු කරගන්න අනිවාර්යෙන් බීලුණුත් අවශ්‍ය වෙනවා. ඔන්න ඔය විදිහට පොල් ටිකක් යහමින් එකතු කරගත්තම මේ කරේ එක හරියම රසට හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මැටි හට්ටියක තමයි මම අද කරේ එක හදාගන්නේ. පොල් තෙල් ටිකක් දාලා ඒක රත් වෙනකොට අබ ටිකක් එකතු කරගන්න. අබ ටික හොඳට පුපුරනකොට සුවඳ එනවා. ඊට පස්සේ පුළුවන් අපේ ඉතුරු කලමනා ටික මේකට එකතු කරගන්න. කලින් කපලා සූදානම් කරගත්ත මේ දේවල් ඔක්කොම මේ විදිහට තෙලේ තෙම්පරාදු කරගන්න. ඊට පස්සේ මේ තෙල් එකටම මම එකතු කරගන්නවා මිරිස් කුඩු, ඒ වගේම තුන පහ කුඩු, ඒ වගේම කහ කුඩු, ඒ වගේම ලුණු. මේ තුන පහ එක නම් මම ගෙදර හදපු තුන පහ එකක්. ගොඩාක් රසට උයන්න ඒ මම හදන තුන පහ වීඩියෝ එකත් ඔයාලා බලන්නකෝ. දැන් ඉතින් මේ වෙලාවට හොඳ සුවඳක් එහෙම එනවා. හොඳට මේ විදියට තිරේ තව ටිකක් තෙම්පරාදු කරගමුකෝ. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්න ඕන පොල් ටික. අපේ බිම්මල් ටික ඔන්න මේ වෙලාවේදී අපි එකතු කරගන්නවා. ඉතින් මද ගින්දරේ හොඳට කවලම් කරගෙන මේ හතු එක අපි උයාගමු.
ඉතින් තක්කාලි ටිකක් යහමින් දැම්මොත් තමයි මේ ව්‍යංජනය රසවත් වෙන්නේ. ඒ නිසා තක්කාලි ගෙඩියක් විතර අපි ලෝභ නැතුව දාගමු. ඉතින් ලිපේ ගින්දර ගොඩාක් අඩු කරලා මේ විදියට මද ගින්දරේ ටික වෙලාවක් අපි උයාගමු. දැන් නම් ඇත්තටම හොඳ සුවඳක් එනවා. ඉතින් දැන් මේ වෙලාවේ වුණත් අපිට කැමට ගන්න පුළුවන්. ඒකෙදි ඉතින් තව ටිකක් රසවත් වෙන්න මම තව දෙයක් එකතු කරගන්නවා. ඒ තමයි උකු පොල් කිරි. ඉතින් කවලම් කර කර ටික වෙලාවක් මේක උයා ගන්න. දැන් හොදිකතිය හොඳටම හිඳිලා තියෙන්නේ. මේ වෙලාවේ මම ලිප ඕෆ් කරගන්නවා. මේ හතු ව්‍යංජනයේ රස කියලා නිම කරන්න බෑ. ඇත්තටම ගොඩාක් රසයි. ඔයාලත් හදලා බලන්නකෝ. රොටි කන්න තමයි මේක ගොඩාක්ම හොඳ. එහෙනම් මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ගොඩාක් ආදරේ සතුටින් පරිස්සමින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.